ආයිබෝවන් පුංචි දුවේ පුතේ. එහෙනම් අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ සමීර සර් YouTube channel එකත් එක්ක එකතු වෙලා තවත් වටිනා වීඩියෝ පාඩමක් ඔබට අරන් එන්නටයි. ඔබ දන්නවා පසුගිය වීඩියෝ පාඩම් තුලින් අපි ලංකාවේ ඓතිහාසික ස්ථාන රාශියක් පරිසරය කියන විශේෂ ක්ෂේත්‍රය යටතේ ඔබට හඳුන්වලා දුන්නා. ඉතින් අද දවසෙත් අපි මේ කතා කරන්නේ පරිසරයේ විශේෂ ගැන තමයි. හැබැයි අද දවසේ අපි ඕගලන්ට හඳුන්වලා දෙන්නට යන්නේ නම් ඓතිහාසික ස්ථානයක් ගැන නෙවෙයි. ඕගොල්ලෝ දන්නවා පරිසරය කියන විෂය යටතේ ගමනාගමනය කියන තේමාවේ අපිට ඉගෙන ගන්නට තියෙනවා රථ වාහන ආලෝක සංඥා කියන්නේ මොනවද කියලා. එහෙනම් අද දවසේ අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ මොනවද මේ රථ වාහන ආලෝක සංඥා කියලා කියන්නේ? මොනවද රථ වාහන ආලෝක සංඥාවල තියෙන වර්ණ සහ මොනවද මේ ආලෝක සංඥා වලින් අපිට ලබා දෙන පණිවිඩ කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න සමීර සර් YouTube channel එකත් එක්ක. රථ වාහන ආලෝක සංඥා. මොනවද මේ රථ වාහන ආලෝක සංඥා කියලා කියන්නේ? වාහනයක ආලෝක සංඥා කීපයක්ම තියෙනවා. මොනවද මේ ආලෝක සංඥා වලින් අපිට ලබා දෙන පණිවිඩය? අපි බලමු. වාහනේ ඉදිරිපස වගේම පසුපසත් අපිට ආලෝක සංඥා කීපයක්ම තියෙනවා හඳුනා ගන්න. අපි මුලින්ම බලමු පුතේ වාහනයක ඉදිරිපස තියෙන ආලෝක සංඥා මොනවද? මේවායින් ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා. අපිට රථ වාහන ආලෝක සංඥා ගැන කතා කරනකොට අපිට මුලින්ම කතා කරන්න තියෙන කෙනා තමයි මේ ඉන්නේ. අපි මේකට කියනවා ප්‍රධාන ලාම්පුව කියලා. මේ රථේ ඉදිරිපස තමයි ප්‍රධාන ලාම්පු දෙක තියෙන්නේ. ඒ වගේම වම්පස වගේම දකුණු පසත් ප්‍රධාන ලාම්පුව පිහිටලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ලාම්පුව ආලෝකය කහ පැහැති ආලෝකයක් තියෙන්නේ. ප්‍රධාන ලාම්පුවේ ආලෝකය කහ පාට ආලෝකයක් තියෙනවා. ප්‍රධාන ලාම්පුවෙන් කරන කාර්යය මොකද්ද? ප්‍රධාන ලාම්පුවෙන් කරන කාර්යය තමයි රාත්‍රී කාලයේදී වාහනය ධාවනය කරන්න අවශ්‍ය ආලෝකය ලබා දීම. අපි ඊළඟට ඉගෙන ගමු මෙන්න මෙයා ගැන. අපි මේකට කියනවා සංඥා ලාම්පු. එහෙම නැත්නම් හැරවීමේ ලාම්පු කියලා. වාහනේ ඉදිරිපස වම් පැත්තේ වගේම දකුණු පැත්තේ සංඥා ලාම්පු දෙපසම පිහිටලා තියෙනවා. සංඥා ලාම්පු වලින් මොකද්ද කෙරෙන කාර්යභාරය? සංඥා ලාම්පු වලින් කරන්නේ පුතේ වාහනය වමට හරි දකුණට හරි හරවනකොට ඒ පිළිබඳ පණිවිඩය අනෙකුත් රියදුරන්ට ලබා දීම තමයි සංඥා ලාම්පු වලින් කරන්නේ. ඒත් එක්කම සංඥා ලාම්පු වල වර්ණය තද තැඹිලි පාටක් තමයි ගන්නෙ. හැරවි එහෙම නැත්නම් සංඥා ලාම්පු වල වර්ණය වෙන්නේ තද තැඹිලි පාටක්. සාමාන්‍යයෙන් නවීන වාහනවල සංඥා ලාම්පු පැති කීපයකම පිහිටලා තියෙනවා. දැන් මේ වාහනේ ගත්තොත් සංඥා ලාම්පු මෙතනත් පිහිටලා තියෙනවා. ඒ වගේම පැති කණ්ණාඩි වලත් සංඥා ලාම්පු පිහිටලා තියෙනවා. මම කිව්වා වගේම සංඥා ලාම්පු වල කාර්යභාරය තමයි වාහනය වම් පසට හෝ දකුණු පසට හැරවීමේදී ඒ පිළිබඳ හැරවීමේ සංඥාව අනෙකුත් රියදුරන්ට ලබා දීම. සංඥා ලාම්පුව වල තව පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සංඥා ලාම්පුව වාහනේ ඉදිරිපසත් තියෙනවා, වාහනේ පිටිපස්සෙත් තියෙනවා. ඇයි සංඥා ලාම්පුව ඉස්සරහා වගේම පිටිපස්සෙත් තියෙන්නේ? අපි වාහනේ පිටුපසට ගිහිල්ලා බලමු මොනවද මේ තියෙන සංඥා ලාම්පු කියලා. මා ඔබට කිව්වා දුවේ පුතේ සංඥා ලාම්පු ඉස්සරහා වගේම පිටිපස්සෙත් පිහිටලා තියෙනවා කියලා. දැන් මේ තියෙන්නේ වාහනේ පිටුපස තියෙන සංඥා ලාම්පු දෙක. ඇයි සංඥා ලාම්පු වාහනේ ඉදිරිපස වගේම පිටුපසත් පිහිටලා තියෙන්නේ? පුතේ වාහනේ ඉදිරිපසින් වගේම
පිටුපසින් එන රියදුරන්ටත් පණිවිඩය ලැබෙන්න ඕනි තමාගේ ඉදිරියෙන් යන රථය වමට හෝ දකුණට හරවනවා කියලා. අන්න ඒක නිසා තමයි වාහනේ ඉදිරිපස වගේම පිටුපසත් සංඥා ලාම්පු එහෙම නැත්නම් සිග්නල් ලයිට් කියන එක පිහිටලා තියෙන්නේ. අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ තිරිංග ලාම්පු. අපි ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රේක් ලයිට් කියලා. බ්‍රේක් ලයිට්. ඔයාලට පේනවා වාහනේ පිටුපස තමයි බ්‍රේක් ලයිට් එහෙම නැත්නම් තිරිංග ලාම්පු පිහිටලා තියෙන්නේ. තිරිංග ලාම්පු වල වර්ණය ගත්තොත් තිරිංග ලාම්පු වල වර්ණය වෙන්නේ පුතේ රතු වර්ණය. තිරිංග ලාම්පු වලින් මොකද්ද සිද්ධ වෙන කාර්යභාරය? වාහනේ පිටිපස්සෙන් කවුරු හරි රියදුරෙක් එනවා නම් තිරිංග ලාම්පුව පත්තු වෙනකොට එයාට සංඥාවක් එනවා මේ වාහනය දැන් වේගය පාලනය කරන්න තමයි යන්නේ. ඒක නිසා මමත් මගේ රථය වේගය පාලනය කළගත යුතුයි කියන සංඥාව පසුපසින් එන රියදුරාට sannivedana වෙනවා. අන්න ඒක නිසා තමයි වාහනේ බ්‍රේක් ලයිට් එහෙම නැත්නම් අපි කියනවා තිරිංග ලාම්පුව කියලා. මේ තිරිංග ලාම්පුව වාහනේ පිටුපසින් පිහිටලා තියෙන්නේ අන්නේ කාරණාව. දැන් මේ වෙනකොට අපි වාහනේ තියෙන ආලෝක සංඥා කීපයක්ම ඉගෙන ගත්තා. අපි නැවත මතක් කරොත් ප්‍රධාන ලාම්පුව එහෙම නැත්නම් හෙඩ්ලයිට්, සංඥා ලාම්පුව එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් සිග්නල් ලයිට්. ප්‍රධාන ලාම්පුව වල වර්ණය තද කහ වර්ණයක් වගේම ප්‍රධාන ලාම්පුවේ අරමුණ තමයි රාත්‍රී කාලයේ වාහනය ධාවනය කරනකොට අවශ්‍ය ආලෝකය ලබා ගැනීම. සිග්නල් ලයිට් එහෙම නැත්නම් සංඥා ලාම්පුව වල අරමුණ තමයි වාහනය වමට හෝ දකුණට හැරවීමේදී ඒ පිළිබඳ සංඥාව අනෙකුත් රියදුරන්ට ලබා දීම. අපි තුන්වෙනිව කතා කළා මෙයා ගැන තිරිංග ලාම්පු. තිරිංග ලාම්පු වල එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් බ්‍රේක් ලයිට් කියලා. බ්‍රේක් ලයිට් වල තියෙන අරමුණ තමයි වාහනය වේගය අඩාල කරන බව අනෙකුත් රියදුරන්ට සංඥා කිරීම. ඒකෙන් අනෙකුත් රියදුරන් තමන්ගේ රථවලත් වේගය පාලනය කරගන්න උත්සාහ කරනවා. අපි අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා රිවර්ස් ලයිට්. එහෙම නැත්නම් පසුපසට ගැනීමේ ලාම්පුව. රිවර්ස් ලයිට් එකේ වර්ණය පුතේ සුදු පාට වර්ණය. රිවර්ස් ලයිට් එකක් තියෙන්නේ වාහනේ පසුපස. ඇයි වාහනේ පසුපස රිවර්ස් ලයිට් එක තියෙන්නේ? වාහනේ පසුපස රිවර්ස් ලයිට් එක තියෙන්නේ වාහනේ පසුපසට ගන්නා බව අනෙකුත් රියදුරන්ට පැහැදිලිව දර්ශනය වෙන්න. එතකොට වාහනේ පසුපසට ගැනීමේදී සුදු පාට මේ රිවර්ස් ලයිට් එක දැල්වීමෙන් ඒගොල්ලෝ දැනගන්නවා මේ වාහනය දැන් පසුපසට හරවන්නයි පසුපසට ගන්නයි මේ සූදානම් වෙන්නේ කියලා. අපි නැවත මතක් කරොත් අපි ඉගෙනගත්තු වාහන රථ වාහනයක තියෙන ආලෝක සංඥා මොනවද කියලා. අපි පළමුව කිව්වා ප්‍රධාන ලාම්පුව එහෙම නැත්නම් හෙඩ් ලෑම්ප් එක ගැන. ඊට පස්සේ අපි කිව්වා සංඥා ලාම්පු කියලා. සංඥා ලාම්පු මතක තියාගන්න පුතේ ඉදිරියේ වගේම පසුපසත් පිහිටලා තියෙනවා. ඊට පස්සෙ අපි කතා කරා තිරිංග ලාම්පු එහෙම නැත්නම් බ්‍රේක් ලයිට් එක ගැන. බ්‍රේක් ලයිට් එක වාහනේ පසුපස පිහිටලා තියෙනවා. වර්ණය රතු පාට. අවසාන වශයෙන් අපි කතා කරා තිරිංග ලාම්පු. අවසාන වශයෙන් අපි කතා කළා රිවර්ස් ලයිට් එහෙම නැත්නම් පසුපසට ගැනීමේ ලාම්පුව ගැන. පසුපසට ගැනීමේ ලාම්පුවේ වර්ණය වෙන්නේ සුදු පාට. එහෙනම් පුංචි දුවේ පුතේ අපි අද රථ වාහනයක තියෙන ආලෝක සංඥා මොනවද? මේවායේ කාර්යයන් මොනවද? සහ මේවායේ වර්ණය මොනවද කියලා නිවැරදිව ඉගෙන ගත්තා. එහෙනම් දැන් රථ වාහන ආලෝක සංඥා කියන්නේ මොනවද? සහ ඒවායේ වර්ණ, ඒවායේ කාර්යයන් ගැන ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණාට කිසිම සැකයක් නැහැ. එහෙනම් පුංචි දුවේ පුතේ නැවතත් මෙවැනි වටිනා වීඩියෝ පාඩමක් සමගින් හමු වෙමු. ඊටාම ඉක්මනින් සමීර සර් YouTube channel එකත් එක්ක.